ආයිබෝන් කොහොමද ඔයාලට? රෑ ඉතුරු වුණ බත් වලින් මෙච්චර රස වඩේ එකක් හදාගන්න පුළුවන් කියලා ඔයාලා කවදාවත් හිතන්න නැතුව ඇති. ඇත්තටම මම සර්ප්‍රයිස් වුණා කෑවට පස්සේ. හරිම ලේසි විනාඩි 10කින් 15කින් වගේ පොඩි වෙලාවකින් හදාගන්නත් පුළුවන්. අපි බලමු උළුඳු වඩේ වගේ මේ රස වඩේ එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ ඊයේ රෑ ඉතුරු වුණ බත් එක. ඉතින් මේකට බත් ප්‍රමාණයක් කියන්න අවශ්‍ය නැහැ. ඔයාලට කැමති බත් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි උයලා ඉතුරු වුණු බත් වලින් විතරක් නෙමෙයි ඉතින් අලුත් බත් වලින් උනත් මේක හදා ගන්න පුළුවන්. ඊළඟට බත් ටික බ්ලෙන්ඩර් එකට දාලා පොඩ්ඩක් කෑලි වෙන්න අඹර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ විදිහටම අඹර ගන්න බැරි නිසා අපි මේකට වතුර ටිකක් එකතු කරලා තමයි අඹර ගන්නෙ. එකවර වතුර ගොඩාක් එකතු කරගන්න එපා. වතුර පොඩ එක සැරෙන් සැරේට එකතු කරලා මේක අපි අර තලපයක් ගන්නට එනකන් අඹර ගන්න ඕනේ. පිටි වෙනකම්ම අඹර ගන්න එපා. පොඩ්ඩක් කෑලි හිටින විදිහට අඹර ගන්න සැරෙන් සැරේට හැන්දෙන් කලවම් කර කර. ගොඩක් තෙතමනේ වැඩි වෙනකන් වතුර එකතු කරන්න එපා. වංගෙඩියක කොටලා ගන්නත් පුළුවන්. ඒ වගේම ගලේ අඹරලා ගන්නත් පුළුවන්. මමත් පළවෙනි වතාවට තමයි මේ විදිහට හැදුවේ. ඇත්තටම හරිම රසයි. දැන් අපි අඹරගත්ත බත් ටික අනා ගන්න ඉඩ තියෙන භාජනයකට දාගන්න. ඊළඟට මම මෙතන ලෑස්ති කරගෙන තියෙනවා පොඩිවට කපාගත්ත ලූණු ගෙඩියක්, සුදු ලූණු, කරපිංචා, වියලි මිරිස්, කෑලි මිරිස් ටිකක්, ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක්. මේ දේවල් ඔයා ගත්ත බත් ප්‍රමාණයට අනුව අවශ්‍ය ප්‍රමාණයට ලෑස්ති කරගන්න. ඊළඟට මේ ඔක්කොම දේවල් ටික අපි අඹරගත්ත බත් එකට එකතු කරගන්න. රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට මිශ්‍ර වෙන විදිහට අනා ගන්න ඕනේ. මේක තෙලේ බැදලා හදන නිසා කරපිංචා වගේ දේවල් එකතු කරනකොට ටිකක් වැඩිපුර එකතු කරගන්න එක ගොඩක් හොඳයි. ගොඩක් සැර කන අය ඉන්නවනම් තව මේකට අමු මිරිස් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඔයාලගේ අවශ්‍යතාවය අනුව ඒ දේවල් අඩු වැඩි කරලා හදාගන්න. ඊළඟට අපි වතුර එකතු කරලා මේක බ්ලෙන්ඩ් කරගත්ත නිසා මේකට පාන් පිටි ටිකක් එකතු කරන්න ඕනේ. බත්වල තියෙන තෙතමනේ අඩු කරගන්න වගේම වඩේ එක විසිරීලා යන එක අඩු කරගන්න තමයි අපි පාන් පිටි ටිකක් එකතු කරන්නේ. ඔයා බත්වලට එකතු කරගන්න වතුර ප්‍රමාණය අනුව තමයි අපි පාන් පිටි එකතු කරගන්න ප්‍රමාණය තීරණය වෙන්නේ. බත් ටික බ්ලෙන්ඩ් කරනකොට වතුර උපරිම අඩු කරලා බ්ලෙන්ඩ් කරගන්න. ගලේ අඹරන අයට සහ වංගෙඩිය කොටා ගන්න අයට නම් වතුර එකතු කරන්න අවශ්‍ය නැහැ. ගලේ වංගෙඩිය අඹර ගන්න අය පාන් පිටි මේස හැඳි දෙකක් විතර එකතු කරගත්තම ඇති. මට මේ ටික අනා ගන්න පාන් පිටි ග්‍රෑම් 100ක් විතර එකතු කරන්න වුණා. පාන් පිටි අකමැති අයට කඩල පිටි, හාල් පිටි, ආටා පිටි එකතු කරගන්න පුළුවන්. මේ වගේ ගුලියක් කඩලා බෝලයක් හදාගන්න පුළුවන් ප්‍රමාණයට පදම හදාගත්තම හරි. මේක කොහොමත් අතේ යැලෙන පදමට තමයි තියෙන්නේ. ගොඩාක් ඝනකමට හදාගන්නත් එපා. ඇතුළ හොඳට බැදෙන්න නම් සාමාන්‍ය අතේ යැලෙන මේ වගේ මෙලෙක් ගතියට තියෙන්න ඕනේ. අපි මේක උළුඳු වඩේ වල හැඩයට තමයි හදන්නේ. අතේ වතුර ටිකක් ගාගෙන මේ විදිහට ගුලියක් කඩලා තුනී කරලා මැදින් හිලක් හදාගන්න. මේ මිශ්‍රණයට අපි පිපුම් කාරක කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට උළුඳු වඩේ වල වගේ මැදින් හිලක් හදාගන්න. මේ විදිහට හදාගෙන ඊළඟට ඉතින් තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න අමතකුණා. ඔයාලා පාන් පිටි එකතු කරගත්තට පස්සේ ලුණු බලලා ලුණු මදි නම් නැවත ලුණු එකතු කරගන්න. මේ වඩේ එක බදිනකොට පුපුරන්නේ නැහැ. ඒ නිසා ගැඹුරු තෙලේ බැද ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් එකතු කරලා දෙපැත්ත දාලා බැද ගන්න පුළුවන්. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලිපේ ගින්දර ගොඩක් අඩු කරලා තියාගන්න. ගින්දර වැඩි වුණොත් වටේ කර වෙලා මැද අමු හිටින්න පුළුවන්. මද ගින්නේ සාමාන්‍ය අපි හදන උළුඳු වඩේ වල පාටට එනකම් බැද ගන්න. මෙන්න මේ වගේ පාටට එනකම් බැදුනට පස්සේ අපිට පුළුවන් තෙල් එකෙන් අයින් කරගන්න. මේක ඉතුරු බත් වලින් හදන්න කියලා නියමයක් නැහැ. අපිට වඩේ කන්න ඕන නම් උයලා තියෙන බත් එකෙන් උනත් අරගෙන හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කැකුළු හාල්ද, තඹපු හාල්ද, නාඩුද, සම්බද ඒ කිසිම දෙයක් ගැටලුවක් වෙන්නේ නැහැ. ඕන දෙයකින් හදාගන්න පුළුවන්. රතු බත් වලින් බාස්මති වලින් උනත් හදාගන්න පුළුවන්.
ඉතුරු ටිකත් ඒ විදිහටම හදාගන්න. මම මේ ගත්ත බත් ප්‍රමාණයෙන් වඩේ 18ක් හදාගන්න පුළුවන් වුණා. මම බත් ගත්තේ අයිස්ක්‍රීම් ලීටරේ පෙට්ටියකින් එකක්. වඩේ ටික ඔක්කොම හදාගත්තම ඉතින් ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දන්න කෙනෙකුට ඇරෙන්න මේක හිතන්න බෑ බත් වලින් හදලා තියෙන්නේ කියලා. උළුඳු වඩේ වගේමයි. තේ එකක් බොන්න ඕන වුණ වෙලාවට ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. ඇතුළත් හොඳට බැදිලා තියෙන උළුඳු වඩේක වගේම තමයි. උණුවෙන් කද්දි මාටම රසයි. ඉතින් ඇත්තටම රසයි. ඒ වගේම ගෙදර තියෙන දේවල් වලින් ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. අපිට අවේලාවේ එන පොඩි බඩගින්නටත් මේ වගේ දෙයක් හදාගන්න පුළුවන්. මේ වඩේ එකේ පෙනුම වගේම තමයි රසත්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.